ආයුබෝවන්. අද මම ඔයාලා හමුවට එන්නේ මිරිසවැඩිය චෛත්‍ය පිළිබඳ තොරතුරු සමගිනි. දුටුගැමුණු රජතුමාගේ ශාසනික සේවාවේ මුල්ම නිර්මාණය වන්නේ මිරිසවැඩිය දාගැබයි. තිස්සා වැව හා බසවක්කොළම වැව අතර පිහිටා ඇත. ආරම්භයේ අඩි 60ක් පමණ උස වූ අතර වර්තමානයේ උස අඩි 209ක් සහ වට ප්‍රමාණය අඩි 536කි. සලපතල මළුව වැලි මළුව වාහල්කඩ සහිත ස්තූපය අක්කර 50ක පමණ භූමි භාගයක පැතිර පවතී. මේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වසර 3ක් පමණ ගත වී තිබේ. මිරිසවැඩිය පුදබිමට අයත් ගොඩනැගිලි අතර දුටුගැමුණු රජු කර වූ උපෝසථාගාරයක්, දෙවන කාශ්‍යප රජු කර වූ විශාල මන්දිරයක්, හතරවන කාශ්‍යප රජු විසින් කරවන ලද බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කිරීම සඳහා වූ චන්දන ප්‍රාසාද නම් වූ ගොඩනැගිල්ලක්ද වේ. භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් සහ භික්ෂුණීන් වහන්සේලා 90000ක් වැඩම කරවා මිරිසවැඩිය චෛත්‍ය සංඝයාට පූජා කර තිබේ. මෙරට වාහල්කඩ කැටයම් වලට විශිෂ්ටතම උදාහරණය වන්නේ මිරිසවැඩිය දාගැබේ බටහිර වාහල්කඩයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයක මිරිසවැඩිය චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිකර ඇතැයි විශ්වාස කෙරේ. තුණුරුවනට මහත් ඇල්මක් දැක්වූ දුටුගැමුණු රජතුමා සංඝයාට පිළිගැන්වීමට අමතක වී මිරිස් ව්‍යංජනයක් ආහාරයට ගැනීම නිසාවෙන් මිරිසවැඩිය යන නාමය යොදා ඇති බව සඳහන් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය මිරිසවැඩි ස්තූපයේ නිදන් කර ඇති අතර ඉදිකිරීම් කටයුතු සඳහා 19 කෝටියක් මුදල් වැය කර තිබේ. 8, 9 සහ 10 ශතවර්ෂවල ඇති වූ ආක්‍රමණ නිසාවෙන් නටබුන්ව පැවති මිරිසවැටිය දාගැබ පළවෙනි ගජබාහු වෝහාරික තිස්ස, පස්වන කාශ්‍යප, පළවෙනි පරාක්‍රමබාහු නිස්සංකමල්ල යනාදී රජවරුන් විසින් ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලදී. අනුරාධපුර යුගයේ ඉදිකර ඇති මිරිසවැඩිය චෛත්‍ය සහිත භූමිය බොහෝ සැදැහැවතුන්ගේ ආකර්ෂණය දිනාගත් පුදබිමකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනම බැරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමගන්නා